ඉන්ද්‍රජාලික නත්තල් රාත්‍රියක් විය. කුඩා විදුලි පහන් නිවාස මත දැල්වූ අතර ළමයින් ඔවුන්ගේ ජනේලවලින් උද්‍යෝගයෙන් නිමී බැලූහ. අහසේ කොතැනක හෝ නත්තල් සීයා ළමයින් මුළු රාත්‍රිය පුරාම නත්තල් සීයා එනතුරු බලා සිටියහ. ඔවුන් මේසය මත කුකීස් සහ කිරි පරිස්සමින් තබාගෙන නිහඬව සිනාසෙමින් සිටියහ. ඔවුන්ගේ ඇස් උද්‍යෝගයෙන් බැබලී හදිසියේම මෘදු ජින්ගල් හඬක් ඇසුණි. නත්තල් සීයා වහලය මතට ගොඩ බැස්සේය. නත්තල් සීයා චිමිනිය දෙසට තුඩෙන් ගමන් කරන විට රින්ඩන් ඔවුන්ගේ කූර මුවහත් කළේය. ළමයින් ඉක්මනින් ගෘහ භාණ්ඩ පිටුපස සැඟවී සිටියහ. යන්තම් ඔවුන්ගේ උද්‍යෝගය පාලනය කරගත්ත. ඔහු ප්‍රවේශමෙන් චිමිනියෙන් බැස යන විට ඔවුන් සැන්ටා දෙස බැලූහ. පුදුමයෙන් ඇස් ලොකු කරගත්ත. නත්තල් සීයා නිහඬව නත්තල් ගස යට තෑගි තැබුවේය. ළමයින් ඉතා උද්‍යෝගයෙන් ඒ දෙස බලා සිටියේය. තෑගි බෙදා හැරීම අවසන් කිරීමෙන් පසු නත්තල් සීයා ළමයින්ට ගිනි උදුන වටා වාඩිවීමට ආරාධනා කළේය. ළමයිනුත් හරි අපූරුවෙන් නත්තල් සීයාගේ කතා රස වින්දේය. තෑගි බෙදා දීම අවසන් වූ පසු නත්තල් සීයා නැවත යාමට පිටත් විය. හිම සහිත ගම්මානය මත හිර උදා විය. උණුසුම් රන්වන් ආලෝකයෙන් සියල්ල පින්තාරු කළේය. නත්තල සැමට ප්‍රීතිය සහ මායාව ගෙන ආවේය.